සියලු දෙනාටම සුබ දවසක්. ඔයාලට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන හොඳ වීඩියෝ එකක්. ඇයි මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. කැන්ඩල් දෙක සයිකොලොජි එක තේරුම් අරගෙන අපි ට්‍රේඩ් කරන විදිය තමයි මම මේකෙන් ඔයාලට කියලා දෙන්නේ. මේක හරි වැදගත් ඔයාලට. මේක පොඩි වීඩියෝ එකක්. ඒ නිසා මේක කොතනවත් ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද පොඩි ටයිම් එකක් තියෙන්නේ. ස්කිප් කරන්න නැතුව බලන්න. තෝරා හොඳට අල්ලා ගන්න පුළුවන් වීඩියෝ එක. මේ කිසිම දෙයක් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි. මම ට්‍රේඩ් කරලා ගත්ත එක්ස්පීරියන්ස් එක තමයි සහ දැනුම තමයි ඔයාලට මම මේ ෂෙයා කරන්න වීඩියෝ එකේ. ඒ වගේම මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න මට කරන උදව්වක් විදියට. හරි. එහෙනම් අපි යමු strategy එක use කරන විදිය බලන්න. මුලින්ම අපි බයින් ප්‍රෙෂර් එක ගැන හඳුනාගෙන ඉමු. පළවෙනි කැන්ඩල් එක මේ විදිහට රතු කැන්ඩල් එකක් හැදෙනවා. ඉන්පසුව එම රතු පාට කැන්ඩල් එක ක්ලෝස් වෙච්ච තැනින්ම කොළ පාට කැන්ඩල් එකක් ඕපන් වෙනවා මෙන්න මේ විදිහට. එම කොළ පාට කැන්ඩල් එක රතු පාට කැන්ඩල් එකට වඩා ඉහළින් ක්ලෝස් වෙනවා මෙන්න මේ විදිහට. දැන් අපි බලමු මේ කැන්ඩල් දෙකකින් කියවෙන සයිකොලොජි එක මොකක්ද කියලා. පළවෙනි කැන්ඩල් එක හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක රතු පාට කැන්ඩල් එකක් විදිහට මේ විදිහට ක්ලෝස් වෙනවා. ඊට පස්සේ දෙවෙනි කැන්ඩල් එක හොඳ බයින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා පළවෙනි කැන්ඩල් එකට වඩා ඉහළින් ක්ලෝස් වෙනවා දෙවෙනි කැන්ඩල් එක. එතකොට මේ කැන්ඩල් දෙකේ ප්‍රතිඵලය සයිකොලොජි එක මෙන්න මේ විදිහට නිරූපණය වෙනවාට බලා ගන්න පුළුවන්. යටට දිග විග් එකක් ඉහළට පොඩි බොඩි එකක් විදිහට මේ කැන්ඩල් දෙකේ සයිකොලොජි එකෙන් ලැබෙන සිග්නල් එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නෙක්ස්ට් කැන්ඩල් එකෙන් අප් එකට ට්‍රේඩ් එකක් ගන්න ගත්තොත් අපිට අවස්ථාව තියෙනවා කියන එක වින් කරන්න. ඒ වගේම ඔයාලා මේක අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ සිද්ධියක් අප් ට්‍රෙන්ඩ් එකේ තමයි වෙන්න ඕනේ අප් එකට ට්‍රේඩ් එකක් ගන්න මේ වගේ සයිකොලොජි එකක් විය යුත්තේ. එතකොට කැන්ඩල් දෙකේ විග් නැත්තම් ඒක ගොඩක් හොඳයි. දෙවනුව අපි සෙලින් ප්‍රෙෂර් එක වැඩි අවස්ථාව හඳුනාගෙන ඉමු. පළවෙනි කැන්ඩල් එක මේ විදිහට කොළ පාට එකක් විදිහට හැදෙනවා. ඊට පස්සේ කොළ පාට කැන්ඩල් එක ක්ලෝස් වුණ තැනින් රතු පාට කැන්ඩල් එකක් ඕපන් වෙනවා මෙන්න මේ විදිහට. ඒ රතු පාට කැන්ඩල් එක කොළ පාට කැන්ඩල් එකට වඩා පහළින් ක්ලෝස් වෙලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කැන්ඩල් දෙකේ සයිකොලොජි එක. පළවෙනි කැන්ඩල් එක බයින් ප්‍රෙෂර් එකක් එක්ක කොළ පාට එකක් විදිහට ක්ලෝස් වුණා. දෙවෙනි කැන්ඩල් එකෙන් හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා පළවෙනි කැන්ඩල් එකට වඩා පහළින් ක්ලෝස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ කැන්ඩල් දෙකේ ප්‍රතිඵලය සයිකොලොජි එක මෙන්න මේ විදිහට නිරූපණය වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. උඩට දිග විග් එකක් ඒ වගේම පහළට පොඩි බොඩි එකක් විදිහට මේකෙන් පේන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හොඳ සෙලින් ප්‍රෙෂර් එකක් තියෙනවා කියන එක මේ උඩට තියෙන දිග විග් එකෙන් ඔයාලට අනුමාන කරන්න පුළුවන්. එතකොට මේකෙන් ලැබෙන සිග්නල් එක සෙලින් ප්‍රෙෂර් එක වැඩි ඩවුන් එකට ට්‍රේඩ් එකක් ගත්තොත් වින් කරන්න පුළුවන් කියන ලැබෙන සිග්නල් එක තමයි ලැබෙන්නේ. එතකොට මේක ඩවුන් ට්‍රෙන්ඩ් එක විය යුතුයි. ඩවුන් ට්‍රෙන්ඩ් එක තමයි මේ සයිකොලොජි එක මේ නිර්මාණය වෙන්න ඕනේ. කැන්ඩල් දෙකේ විග් නැත්තම් ඒක ගොඩක්ම සාර්ථකයි. හරි මම ලයිව් මාකට් එකට ආවා. ඔලිම් ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකේ OTC මාකට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මෙතනින් අපි ඉස්සරලා කතා කරපු සයිකොලොජි එකට ඒ සයිකොලොජි එක කොහොමද හැදෙන්නේ කියන එක මම ඔයාලට කියලා දුන්නා. ඒ විදිහට මම මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා. මෙතන හැදිලා තියෙනවා ඒ විදිහේ එකක්. මම මෙතනින් $30ක් දාලා ට්‍රේඩ් 3ක් ගත්තා. 1 මිනිට් ගත්තේ අප් එකට ට්‍රේඩ් එකක්. ඔයාලා බලන්න පළවෙනි කැන්ඩල් එක රෙඩ් කැන්ඩල් එකක්. ඒ රෙඩ් කැන්ඩල් එක ක්ලෝස් වුණ තැනින් ස්ට්‍රෝන් ග්‍රීන් කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. රෙඩ් කැන්ඩල් එකට වඩා ඉහළින් ක්ලෝස් වුණා. රෙඩ් කැන්ඩල් එකේ පොඩි විග් එකක් තිබ්බා. නමුත් විග් එක නැත්තම් තමයි ගොඩක් හොඳ. එතකොට මේ කැන්ඩල් දෙකේ එකතුව සයිකොලොජි එක නිරූපණය වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේකෙන් කියවෙන්නේ හොඳ බයින් ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා. මොකද මේක අප් ට්‍රෙන්ඩ් මාකට් එකක් යන්නේ. හරි අපි බලමු මේක සාර්ථකද අසාර්ථකද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ට්‍රේඩ් එකෙන් පස්සේ ඔයාලත් මේක ලයිව් මාකට් එකට ගිහිල්ලා පුරුදු වෙලා බලන්න මේක වැඩ කරනවද නැද්ද කියලා. මේක ගොඩක් දුරට වැඩ කරනවා. 1 මිනිට් 2 මිනිට් ට්‍රේඩ් ගන්නත් පුළුවන්. ඒ වගේම ලොකු ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරලා ලොකු ට්‍රේඩ් ගන්නත් පුළුවන්. අපි බලමු තත්පර කීපයයි තියෙන්නේ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. ට්‍රේඩ් 3ක් දැම්ම $30න්. හරි ට්‍රේඩ් 3ම වින් කරා මෙන්න මේ විදිහට. එතකොට මේ වගේ තවත් කැන්ඩල් සයිකොලොජි තව කැන්ඩල් 3 සයිකොලොජි එක ඒ වගේම මේ වගේ කැන්ඩල් සයිකොලොජි පැත්ත වීඩියෝ අවශ්‍ය නම් ඉදිරියට එන වීඩියෝ වලින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේකේ මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස ඒ වගේම මේ දේවල් ගොඩක් වටිනවා ඉදිරි වීඩියෝ වලට.
හරි එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලට ජය වේවා